අද අපි බලමු පෝෂදායී සම්බල් එකක් හදාගන්නේ කොහොමද කියලා. කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ ලෙඩ තියෙන අයට ගොඩක්ම මේ සම්බල් එක ලෙඩ පාලනය කර ගැනීමට ගොඩක් උපකාරී වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ගෙදරම තියෙන කොළ වර්ග දෙකක්. එක් වර්ගයක් තමයි තෙබුකොළ. තෙබුකොළ වල මෙන්න මේ වගේ ලපටි දළු වලින් කඩා ගන්න, මෝරපු කොළ කඩා ගන්න එපා. මේකෙන් සම්බල් එකක් අපි හදන්නේ. අනිත් එක තමයි කරපිංච. කරපිංච ගහේ දැල්ල කඩා ගන්න, මෝරපු කොළ ඒත් කඩා ගන්න එපා. ලපටි කොළ වලින් මේ වගේ කඩා ගන්න. දැන් මේ ටික හොඳින් සෝදලා පිරිසිදු කරගන්න. කරපිංච ඉති පිටින් සෝදලා ඊට පස්සේ සූරලා අරගන්න. එතකොට හොඳට හේදෙනවා. දැන් අපි මේ කොළ ලියා ගමු. ගොඩම හීනි වෙන්න ඕනේ. මේවා අපි වංගෙඩියකට දාලා කොටලා අරගන්නේ. මේ වගේ ලොකුවට කෑලි හිටින්න කැපුවට කමන්නේ. කරපිංච ටිකත් කපලා ගන්න. දැන් මේ ටික ඔක්කොම අපි වංගෙඩියකට දාලා කොටා ගන්න ඕනේ. මේ වගේ රතු ලුණුත් ගොඩක් අවශ්‍ය වෙනවා මේ සම්බල් එකට. මම මේ සඳහා සුදු කොච්චි ගත්තේ. සුදු කොච්චිත් දාලා ඔක්කොම එකට හොඳට කොටා ගන්න. දැන් හොඳට කෙටිලා තියෙන්නේ. දැන් අපි මේක භාජනයකට දාගමු. ඒකට අපි ලියාගත්තු රතු ලුණු ටික ඔක්කොම දාගන්න. පොල් වැඩියෙන් දාගන්න. ලුණු දාගන්න. ඒ වගේම දෙහි දාගන්න. දැන් හොඳට කලවම් කරගන්න. මේක ලිපේ තියන්න අවශ්‍ය නැහැ. පෝෂණ කොටස් විනාශ වෙනවා. මේ වගේ සම්බල් එකක් හදලා තියාගන්න. හරිම රසයි, හරිම ගුණයි. ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්.